ආයුබෝවන් පොඩ්ඩන්ගේ පන්තියට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මගේ පොඩ්ඩෝ ටික හොඳින් ඉන්නව නේද? මගේ පොඩ්ඩනි මං අද ඔයාලට කතා කරන්න යන්නේ පුංචි ඔයාටයි මටයි නැතුම බැරි දේවල් දෙකක් ගැන. ඒ තමයි පුතේ 4 වන ශ්‍රේණියේ අපිට පරිසර විෂයේ ඉගෙන ගන්න තියෙන අහස හා පොළව යන පාඩම තමයි අද ඔයාලට පොඩ්ඩන්ගේ පන්තියෙන් ගෙනාවේ. මගේ පොඩ්ඩනි ඔයාලට සෞරග්‍රහ මණ්ඩලය ගැන අහලා තියෙනවද? අහලා නැත්නම් මගේ පුතාලා වෙන වැඩ නොකර ටීචර් කියන දේ හොඳට අහගෙන ඉන්න. එතකොට මගේ පුතාලට පුළුවන් සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ ගොඩාක් දේවල් ඉගෙන ගන්න. හරිද? ඔන්න ටීචර් පාඩම ඉවර වුණාම ප්‍රශ්න අහනවා. එතකොට ඔයාලා අහන් හිටියේ නැති වුණොත් ටීචර්ට උත්තර දෙන්න බැරි වෙයි. හරිද? ඒ නිසා හොඳට අහන් ඉන්න. පුතේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8ක් තියෙනවා. කීයක්ද පුතේ ග්‍රහලෝක? 8ක් නේද? හරි. දැන් මේ ග්‍රහලෝක 8 මං වෙන වෙනම මගේ පොඩ්ඩෝ ටිකට කියලා දෙන්නම්. ඔන්න ටීචර් කිව්වා මතකයිනේ ප්‍රශ්න අහනවා. හොඳට අහන් ඉන්න ඕන. හරිද පොඩ්ඩෝ? පුතේ මේ ග්‍රහලෝක 8 තමයි බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. ඔන්න පොඩ්ඩනේ ග්‍රහලෝක 8 හොඳට මතක තියාගන්න ඕන. හරිද? ගොඩාක් අපිට වටින ඔය ග්‍රහලෝක 8 මතක තියාගත්තොත්. ඔන්න පොඩ්ඩෝ පළවෙනි ග්‍රහය තමයි බුධ ග්‍රහය. කවුද පුතේ? බුධ ග්‍රහය. පුතේ මේ බුධ ග්‍රහය ඉරමාම ළඟින්ම තමයි ඉන්නේ. එතකොට පුතේ පුතාටයි ටීචර්ටයි ගිහින් බුධ ග්‍රහයේ ජීවත් වෙන්න පුළුවන්ද? බෑ නේද? ටීචර්ටයි මගේ පුංචි පොඩ්ඩෝ ටිකට පිච්චිලා මැරෙන්න තමයි වෙන්නේ. එහෙම නේද පොඩ්ඩෝ? ඒ කියන්නේ පුතේ මිනිසුන්ට සතුන්ට ශාකවලට ගිහින් ජීවත් වෙන්න පුළුවන්ද? බෑ නේද? ඒකට හේතුව තමයි පුතේ බුධ ග්‍රහය ගොඩාක් උෂ්ණත්වයෙන් වැඩි. ඒ කියන්නේ යා ගොඩාක් රස්නේ. ඒ නිසා ඔන්න අපි බුධ ග්‍රහයට නම් යන්නෙම නැතුව ඉන්න හදමු නේද? හරි. දැන් මං ඔයාලට දෙවෙනි ග්‍රහය ගැන තමයි කියන්න යන්නේ. ඔයාලා හිතන්නේ කවුරු කියලාද? සිකුරු ග්‍රහය නේද? මගේ පොඩ්ඩෝ මේ සිකුරු ග්‍රහය උදේට අපිට පේනවා. ඒ නිසා අපේ යාට කියනවා පහන් තරුව කියලා. පුතේ ඒ වගේම ඉරමාම බහිනකොටත් මේ සිකුරු ග්‍රහය පේනවා. ඒ නිසා අපේ යාට කියනවා පොඩ්ඩෝ ඉර බටු තරුව කියලා. මොකක්ද පොඩ්ඩෝ? ඉර බටු තරුව නේද? හරි නේද ටීචර්? හරි. ඔන්න දැන් අපි කවුරුත් දන්න පෘථිවි ග්‍රහය ගැන තමයි කියන්නේ. ඒ කියන්නේ මොකක්ද පොඩ්ඩෝ අපි ජීවත් වෙන ග්‍රහලෝකය? පෘථිවි ග්‍රහලෝකය නේද? මගේ පොඩ්ඩෝ මේ අහන්නකෝ. පෘථිවි ග්‍රහලෝකයේ තමයි පුතේ අපිට ජීවත් වෙන්න පුළුවන් එකම ග්‍රහලෝකය. අපිට විතරක් නෙවෙයි සතුන්ට, ශාකවලට, මල්වලට ජීවත් වෙලා ඉන්න පුළුවන් එකම ග්‍රහලෝකය තමයි පොඩ්ඩෝ මේ පෘථිවි ග්‍රහලෝකය කියලා කියන්නේ. දැන් මගේ පොඩ්ඩෝ මේ අහන්නකෝ. දැන් ටීචර් කියන්න යන්නේ 4 වෙනි ග්‍රහලෝකය ගැන. මගේ පොඩ්ඩෝ හිතන්නේ කවුරු කියලාද? පොඩ්ඩෝ අඟහරු ග්‍රහය නේද? පොඩ්ඩෝ දැන් මගේ පුතාලගේ අම්මිලා අප්පච්චිලා නමක් දාලා තියෙනව නේද? අපි මෙහෙම කියමු. ඔන්න දැන් ඔයාගේ නම චෙනුලි. එතකොට මගේ පුතාලගේ අම්මා අප්පච්චි ගෙදර ඉන්නකොට චෙනුලි කියලාමද කියන්නේ? නෑ නේද? බොරු නම් කියන්න බෑ. එහෙම කියන්නේ නෑ නේද? ආදරයට කියනව නේද මගේ පුතාලට? සුදු නෝන කියනව, දෝනි කියනව, චූටි දූ කියලා එහෙම කියනව නේද? ඔන්න මගේ කොල්ලෝ ටිකට සුදු පුතා කියලා කතා කරනව නේද පුතේ? ඒ වගේ අපේ මේ අඟහරු ග්‍රහයටත් කියනව පුතේ රතු ග්‍රහය කියලා. රතු ග්‍රහය නැත්නම්
අඟහරු ග්‍රහයා අපිට අපේ ඇස් වලින්ම පේන්න අහස බලා ගන්න පුළුවන්. මගේ පුතේ ඒ නිසා අපි එයාට කියනවා කුජ ග්‍රහය කියලා. කවුද පුතේ කුජ ග්‍රහයා? පුතේ මං කිව්වනේ පෘථිවි ග්‍රහයේ ජීවීන් ඉන්නවා කියලා. මගේ පොඩ්ඩෝ මේ අඟහරු ග්‍රහයෙත් ජීවීන් ඉන්නවා කියලා පොඩි සැකයක් තියෙනවා. ඒක අපිට හරියටම කියන්න පුළුවන්ද? බෑ පොඩ්ඩෝ. සැකයක් තමයි තියෙන්නේ. හරිද? ඔන්න දැන් ඔයාලගේ ග්‍රහලෝකය අතරින් ලොකුම ග්‍රහලෝකය ගැන තමයි කියන්න යන්නේ. ඒ තමයි බ්‍රහස්පති ග්‍රහය. එයාට අපි ගුරු ග්‍රහය කියලා කියනවා. මගේ පොඩ්ඩෝ ග්‍රහලෝක අතරින් මගේ පොඩ්ඩෝ වගේම ලස්සන ග්‍රහලෝකයක් ඉන්නවා. ඒ තමයි සෙනසුරු ග්‍රහලෝකය. එයා ඔයාලා වගේ හරිම ලස්සනයි. එයා පුතේ දූවිලි වලින් සෑදුණු වලලු පද්ධතියක් කියලා තමයි අපි කියන්නේ. මගේ පුතේ ඔන්න දැන් ඊළඟ ග්‍රහලෝකය ගැන තමයි කියන්න යන්නේ. මගේ පොඩ්ඩෝ ඔරලෝසුවේ කටු කැරකෙන්නේ කොහෙද? ඔයාලට ඔරලෝසුවක් පේන මානෙක තියෙනවා නම් බලන්නකො ඔරලෝසුවේ කට්ට කැරකෙන්නේ මොන පැත්තටද කියලා. පොඩ්ඩෝ දකුණු පැත්තට නේද? මගේ පුතේ මම මේ කියපු හැම ග්‍රහලෝකයක්ම කැරකෙන්නේ ඔරලෝසුවේ කටුව කැරකෙන පැත්තට. ඒ කියන්නේ දකුණු පැත්තට. හැබැයි පුතේ එක් ග්‍රහලෝකයක් ඉන්නවා. එයා හැබැයි කැරකෙන්නේ වම් පැත්තට. ඒ තමයි යුරේනස් ග්‍රහය. කවුද පුතේ? යුරේනස් ග්‍රහයා. දැන් ඔන්න අපි දැන් කියන්න යන්නේ ඊළඟ ග්‍රහලෝකය ගැන. අපේ ඇස්වලට පුතේ මෙයා පේන්නේ අඳුරට හොරු නිල් පාටකින් තමයි මෙයාගේ පාට වෙලා තියෙන්නේ. කවුද පුතේ? නෙප්චූන් ග්‍රහයා නේද? ඔන්න දැන් ටීචර් කිව්වනේ මගේ පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න අහනවා කියලා. ඔයාලා හිතුවේ ටීචර්ට අමතක වුණා කියලාද? නෑ ටීචර් ප්‍රශ්න අහනවා. ඔන්න දැන් මම ප්‍රශ්න 3ක් මගේ පොඩ්ඩොන්ගෙන් අහනවා. ඔන්න දැන් හොඳට අහගෙන ඉන්න. ඔන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ. පුතේ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් ග්‍රහලෝකයේ නම මොකක්ද? හරි. දෙවැනි ප්‍රශ්නේ තමයි මගේ පොඩ්ඩෝ අඟහරු ග්‍රහයට කියන තවත් නමක් නම් කරන්න. හරි. තුන්වෙනි ප්‍රශ්නේ තමයි පොඩ්ඩෝ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන ග්‍රහලෝකය කුමක්ද? ඔයාලා දැන් අහගෙන හිටියනම් මේ ප්‍රශ්න තුනට ඔයාලට උත්තර දෙන්න හරිම ලේසි. මම දැන් ඔයාලට කියලා දුන්නා ග්‍රහලෝක 8ක් පිළිබඳව. අපි ජීවත් වෙලා ඉන්න ග්‍රහලෝකය ගැන මගේ පොඩ්ඩෝ ටිකට පුංචි විස්තරයක්ම කියලා දෙන්නම්. මම දැන් ඔයාලට කියලා දුන්නනේ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් එකම ග්‍රහලෝකය පෘථිවි ග්‍රහලෝකය කියලා. නේද පොඩ්ඩෝ? පුතේ ඔයාලා දන්නවද? ඉරමාම වටේ පෘථිවි ග්‍රහය කැරකෙනවා කියලා. එතකොට තමයි අපිට රාත්‍රී කාලය සහ උදේ කාලය ලැබෙන්නේ. හරිද මගේ පොඩ්ඩෝ? මගේ පුතාලට අම්මලා අප්පච්චිලා එහෙම රට ඉන්නවනේ නේද? රට ඉන්න අය ඇති. එතකොට පුතාලා කෝල් එකක් ගන්නකොට එයාලා කියනව නේද? පුතේ දැන් අප්පච්චිට රෑ වෙලා අම්මිට එහෙම රෑ වෙලා හෙට කෝල් එකක් ගන්නම් කියලා. එතකොට මගේ පොඩ්ඩෝ ටික බලනවා අප්පච්චි බොරුද කියන්නේ කියලා. ඇයි ඉතින් එයාලට රෑ වෙලා කිව්වම අපිට දවල් වෙලානේ. අප්පච්චි කියන්නේ බොරු නෙවෙයි පුතේ. පෘථුවිය සූර්ය වටා කැරකෙන නිසා තමයි පොඩ්ඩනේ ඔයාලගේ අප්පච්චිලේම කියන්නේ. පුතේ මේ පෘථුවිය සූර්ය වටා ගමන් කරන එකට අපි කියනවා පරිභ්‍රමණය කියලා. මොකක්ද පුතේ? පරිභ්‍රමණය කියලා. මගේ පොඩ්ඩනේ අපි මේ ජීවත් වෙලා ඉන්නේ පෘථුවියේනේ. පුතේ මේ පෘථිවි ගෝලයේ ගෝල 3ක් තියෙනවා. ඒ තමයි මගේ පුතේ වායු ගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය කියලා. මගේ පොඩ්ඩනි
අපි මේ ඉන්න පෘථුවියේ වැඩි කොටසක් තියෙන්නේ ජල ගෝලයේ. මගේ පුතාලගේ ගෙදර ලෝක ගෝලයක් තියෙනවා නම් බලන්නකෝ ඒකේ වැඩි කොටසක් ඇත්තේ නිල් පාටින්. ටීචර්ගේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඊට පස්සේ දුවලා ගිහිල්ලා බලන්න මගේ පොඩ්ඩෝ නිල් පාටින් වැඩි කොටසක් තියෙනවද කියලා. ටීචර් කියන්නේ ඇත්තද කියලා. හරිද? පුතේ පෘථිවි තලයෙන් ජල ගෝලයේ භාගයක් ලෙස පෙන්නුවොත් අපිට කියන්න පුළුවන් 3න් 2ක් පමණ අපිට බලා ගන්න පුළුවන් වෙනවා.